Hello guys, ඔයාලා අද ස්ථානයේ මිලාම DSK Tech Academy YouTube channel ඔයාලා බලන්න ඇති මොකද මේ ගේම් ප්ලේ එකක් ගේන්න කියලා. නෑ ගේම් ප්ලේ එකක් නෙවෙයි ළමයි. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා guys මේ දැන් මම අර ගේමින් අපේ ගේමින් කළු channel එකේ මම ගෙනාවනේ අර මගේ පස්සෙන් වාහනේ නේ විදිහට මේ ට්‍රිප් එකක් යන එක. අන්න ඒ වැඩේ කරගන්නේ කොහොමද කියලා. කියන්නේ මොකක් හරි වාහනයක් ඒ කියන්නේ අපේ පස්සෙන් කොහොමද වාහනයක් ගෙන්න ගන්නේ. ඒ කියන්නේ අපේ වාහනේ ගෙනියද්දි අපි පස්සෙන් තව වාහනේ නීත හදාගන්නේ කොහොමද කියලා. හරිද? ඉතින් අර ගෙන ඒ වීඩියෝ එක තමයි අපි ඉන්ට්‍රෝ එකට ගිහින් ඇවිල්ලා බලමු කොහොමද වැඩේ කරගන්නේ කියලා. හරි guys අපි මුලින්ම යමු පොඩ්ඩක් ඉඩ තියෙන තැනකට ළමයි හරිද? මෙන්න මෙතන හොඳයි ළමයි හරිද? මම මෙතන ගිහින් බලන්න මෙනු ට්‍රේන් එක දාගන්න ඕන guys. මෙනු ට්‍රේන් එක දාගන්න ඉදිය මම මෙතන කාඩ් එකක් දාන නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ලින්ක් එක මම ඔයාලට පහල කපිට කලින් දාලා තියෙනවා මෙනු අපි ගේම් එකට දාගමු කියලා හරිද? යන්න ඒක දාගෙන ඉන්න ඕන හරිද? මෙනු එකෙන් තමයි මම කරන ඉදී කියලා හැම ට්‍රේන් එකකම පුළුවන් හරිද? බලමු මොකක් හරි ට්‍රේන් එකක් ගත්තොත් ඒ ට්‍රේන් එකේ මේ ඔප්ෂන් ටික තියෙනවා හරිද? අර ලේසිම මෙනු එකේ තමයි මට නම් ලේසි හරිද? මෙනු ට්‍රේන් එකේ ඉතින් ඔයාලා F9 නෙමෙයි F8 ඔබන්ට හරිද? එතකොට මෙනු ට්‍රේන් එක රන් වෙනවා හරිද? ඔයාලට පේලා ඇති. ඔයාලා version එකට ගැලපෙන එක දාගන්න හරිද ගේම් එකේ. මම version එක බලන හිටියත් කලින් වීඩියෝ එකේ කියලා දිනවා. ඊට පස්සේ ආය පාරක් බන්ට F9 දෙපාරක් කියපුවම තමයි යන්නේ. අර සවුන්ඩ් එක ගිහලා ඊට පස්සේ ආය පාරක් ඔබන්න. ඊට පස්සේ ඉස්සෙල්ලා වෙනවා ෆ්ලේස් කියලා. ඒක නෙමෙයි guys. ඔයාලා ඉස්සෙල්ලා වෙන්න ඕන මෙන්න මේ පහළම තියෙනවා guys ඔබ්ජෙක්ට් කියලා හරිද? ඔබ්ජෙක්ට් ස්පෝන කියලා තියෙන්නේ. අන්න ඒකට ගිහින් ඊට පස්සේ මෙන්න මේක ඔන් කරගන්න ඔබ්ජෙක්ට් මොකද්දනේ ස්පෝන මොඩ් කියන තියෙන්නේ. අන්න ඒක. ඊට පස්සේ guys ඔයාලා මේ ප්ලස් මාර්ක් එක පොඩ ඉඳ තියෙන දේ කොහොම කරගෙන මේක පස්සේ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙවෙනියට තියෙන්නේ guys entity intro කියලා world. අන්න ඒකට ගිහින් මෙන්න මෙතන තියෙනවා vehicle කියලා. ඔයාලා මුලින්ම vehicle නේ දැන් vehicle නේ follow කරනකොට මිනිස්සු follow කරනකොට ඉස්සෙල්ලා මිනිස්සු මේවා කරගන්න. ඔක්කොම එක විදිහට තමයි කරන්නේ හරිද? මම එකත් ඕනනම් කියලා දෙන්න. මම ඉස්සෙල්ලා vehicle එක follow කරන්න ඉදී කියලා දෙන්න. vehicle එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන game එකේ තියෙන ඔක්කොම වාහන ටික තියෙනවා හරිද? car නම් car ඕන එකක් තියෙනවා. off road මම ඉතින් service වලට ගිහින් මම ඔයාලට කියලා දෙන්නම් බස් එකක් කොහොමද බස් එක කියන්නේ මම ගන්නම් බස් එකක් හරිද? Let's go. හරි guys අපිට මෙතන දුබුරුලා මෙසි බස් එක තියෙනවා. මම ඉස්සෙල්ලා මේක ගන්න. ඔයාලා මෙහෙම කොහොමද දෙකින් පුළුවන් හරිද? මේ මෙහෙම කරලා වාහනේ නැති වෙනවා හරිද? මේ ඔයාලට කැමති තැනකින් ඕම mouse එක ඕම නවත්තලා enter press කරන්න. එතකොට වාහනේ එනවා දැක්කම. එහෙනම් තව බස් එකක් ගන්න. එතරින්ම ගන්න. අපි ගමු ඊළඟට මොනර පැඩික්. මම බස් දෙයක් තමයි ගන්න ඕන වාහනයක් ගන්න පුළුවන් හරිද? ඔන්න ඒක. ඔන්න කාර් එකක් උත්තරම් පෙන්නන්න. නැත්නම් ඉතින් බස් වල විතරයි පුළුවන් කියලා. නෑ මම කාර් වල ගෙනල්ලා තියෙනවානේ. නන්නම් ඊගමු GTR එක. වල ගේම් එකේ තියෙන වාහනයක දුන්න වාහන දෙකක් අරන් තියෙනවා ළමයි. හරිද? අපි දැන් මේකෙන් මේ මිනිස්සු වෙයි guys. බස් එක ගලවන්න මිනිස්සු වෙයි. අපි ඉතින් නම් මිනිස්සු දෙන්නෙක් මේවා කරගන්න ඕන. ඊට පස්සේ ආය මේ මොකක්ද අර එන්ට් එක උඩින් තියෙන ඊතලේ බෑක් ස්පේස් එක අන්න ඒක ක්ලික් කරලා පිටිපස්සට එන්න ඕන හරිද? එළියට මෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ පේයිඩ් කියලා තියෙන්නේ. මෙන්න මේ පේයිඩ් කියන එකට යන්න ඕන guys. හරිද? ඔයාලා මෙතන ඊට පස්සේ ඉන්න සත්තු උන සත්තු ඉන්න. හරිද? ඔන්න ඔයාලා සත්තුව ෆලෝ කරගන්න පුළුවන්. ඔයාලා පස්සෙන් සත්තු ඉන්න ඉතින් හරිද? ඊට පස්සේ මේ තියෙන ස්ටෝරි මෝඩ් කියලා මම ඒකේ තමයි හැම කැරක්ටර් එකම ඉන්නේ. කියන්නේ ගේම් එකේ හිටපු හැම ස්ටෝරි මෝඩ් එකේ ඉන්න හැම කැරක්ටර් එකම මේකේ ඉන්නවා හරිද? ඔයාලා වෙනද මේ ඉස්සෙල්ලාම එමෙන්ඩා ඉන්නවා මේ. මම ඉතින් එමෙන්ඩව ගන්නම් බස් එක ගලවන්න හරිද? මම මේ පැත්තෙන් ගන්න වාහනේ නෙවෙයි නැත්නම් වාහන වල හප්පයි. එන්ටර් එක ප්‍රෙස් කරාම මේ මිනිස්සුත් එනවා හරිද? ඕන ලොකේෂන් එකට තිබ්බා. ඊට පස්සේ එන්ටර් ප්‍රෙස් කරා. මම ඊට පස්සේ මයිකල්ගේ දුව ගන්න කාර් ගලවන්න. හරිද? ඔයාලට ඕන කැරක්ටර් එකක් ගන්න පුළුවන්. මෙතන ඉන්න කැරක්ටර්ස් 96ක් දකෝද මේන් කැරක්ටර්ස් හරිද? ඊට පස්සේ ඔයාලා ට්‍රේන් එක ඕෆ් කරගන්න ඕනේ නැහැ. හරි බොස් මම ෆ්‍රැන්කින් අය එහාට දාගන්න මේ බස් එකේ නේ ෆ්‍රැන්කින් අයව ගෙනියන්නේ. මෙන්න මෙතනින් තියන්නම්කෝ. හරි. අනික ඔයාලා කොයි වෙලාවකවත් guys දැන් මේ අපි මේ තියෙන ඔබ්ජෙක්ට් කියන එක ඔබ්ජෙක්ට් එකට මෙහෙම දාගෙන guys කොයි වෙලාවකවත් මෙහෙම ක්ලික් කරන්න එපා ළමයි හරිද? ඊට පස්සේ මම ඔයාලට එහෙම ක්ලික් කරොත් වෙන දේ වෙන්නනම් හරිද? ඔයාලට වාහනේ හර ගන්න ඕන. ඔහොම මේවා ගන්න බෑ අන්දැක්කද? මැප් එකෙන් පහළ වෙන්න ඊට පස්සේ ඕක එක දිගට වෙන්න හරිද? අපිට ඒක යූස් කරන්න බෑ. කොයි වෙලාවකවත් මේකේද මේව ගන්නවා මේකෙන් බෑක් පේස් වෙලා ඔන්න දැක්කද? ඊට පස්සේ එහෙම වැටෙන්නේ. ඒක ඉඳලා මේව ගන්න බෑ. ඒතකොට වාහනේ මේ අපිට ගන්න බැරි කැරක්ටර් එකකට මේව කරත් එහෙම තමයි හරිද? ඊට පස්සේ ඔයාලා
මේ ෆ්‍රී කැම් එක ගන්න ඉදි මං කියන්න. නෝමල් ගන්නත් පුළුවන් අරකින් ගන්නත් පුළුවන්. F9 නෙබුවම ඔහොම එනවා. හරිද? ඊට පස්සේ ඔයාලා ස්පෝන් කරගත්ත කැරට් එකේ ඉන්නේ. අන්නේ කැරට් එක උඩ රයිට් එක ක්ලික් කරන්න. හරිද? මෙහෙම කොළ පාට වෙනවනේ මේ. කොළ පාට වෙනවනේ. කොළ පාට වුණාට පස්සේ රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕන මේකේ පහළට ගයිස්. මේක මොකුත් වෙනස් කරන්න එපා. ඒ වගේ එක එක හදා ගන්න ඕනේ. මේ පහළ යට ඉදම්ම ඉතින් යට ඉදම්ම ගයිස් 4 වෙනි එක මේ ඉතින් ටාස්ක් ස්පෝ එක කියලා මේ පේයිඩ් ඔප්ෂන් වල උඩ. හරිද? අපිට ඕන නම් කැරට් එක නටවන්නත් පුළුවන් මේකෙන් ගිහින්. එක එකව පුළුවන් මම පස්සේ කියන්නම්. ඊට පස්සේ මේ දෙවෙනි ඔප්ෂන් එක ඇඩ් නිව් කියන එකෙන් ගිහින් මෙන්න මේ පහළම තියෙනවා ගයිස්. ඉතින් එන්ටර් වෙහිකල් කියලා ඒක ඇඩ් කරගන්න. හරිද? ඊට පස්සේ ආයෙත් ඇඩ් නිව් ගිහින් මේ පහළම තියෙනවා තව එකක් මේ ඉතින් driving and follow කියලා එක. අන්න ඒක ඇඩ් කරගන්න ඕන. මේ උඩ එක නෙමෙයි මේක. හරිද? ඔය කට්ටිය මතක තියාගන්න මම හොඳට පෙන්නලා තියෙන්නේ. ඔය මේ highlight කරලා තියෙන family party අන්න ඒක. ඊට පස්සේ end ඔබන්ට තියෙන්නේ. හරිද? ඒක ළඟට ගෙනියව end එක. ඊට පස්සේ enter vehicle ගිහින් mouse එකෙන් නේ කරන්නේ එකක්වත් ඔක්කොම keyboard එකෙන් තමයි. දැන් මේ නිල් පාට family party වුණාට පස්සේ end ඔබන්න. හරිද? ඊට මේවා මුකුත් වෙනස් කරන්න ඕනේ නැහැ. මෙහෙම පහළට එන්න. පහළට එන්නේ arrows key වලින් guys. ඔයාලගේ keyboard එකේ දකුණු පැත්තේ තියෙන number plate එක මෙහා පැත්තේ මේ arrows key හතරක් උඩට පහළට අන්න ඒකේ. ඊට ඊතලෙන් guys මේ ඒකේ දකුණු පැත්තේ ඊතලෙන් මේක වෙනස් කරන්න driving කියලා. හරිද? passenger දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට වාහනේ පැත්තෙන් ඉඳගෙන යන්න ඕන passenger දාන්න. හරිද? ඒ කියන්නේ ඔයාලා වාහනේ ඉඳගස්සගෙන යන්න ඕන passenger දාන්න. වාහනයක් drive කරන්න ඕන driving mode දාන්න. හරිද? ඊට ඔයාලට vehicle එක තෝරන්න තියෙන මොන vehicle එකද drive කරන්න ඕන කියලා මේ. අපිට ඉස්ලාම් මොන්දම් අර ස්පෝන් කරොත් විතරයි එන්නේ. හරිද? එහෙම ඊතලේ අර නිකන් අපි පාර යන වාහනයකට එන්නේ. අපි ස්පෝන් කරපු වාහන ටික තමයි එන්නේ. හරිද? ඒක තමයි ස්පෝන් කරගන්න කිව්වේ. දැන් මොනොර පැටික් කියන පදින්නේ. මම මොනොර පැටික් දානවා කාර් එක දාන්න පුළුවන්. හරිද? මොනොර පැටික් දානවා එන්ට ඔබන්න තියෙන. ඊට පස්සේ දෙවෙනි එකට යනවා. ඒකෙත් එන්ට ඔබනවා. මෙන්න මෙතන 10 කියලා තියෙන එක. ඒ කියන්නේ ඩියුරේෂන්. ඒ කියන්නේ දැන් ඔයාලා වාහන ඉස්සරහට ගන්නවනේ. ඊට පස්සේ තප්පර 10කට පස්සේ තමයි මේ මෙයා ගන්න. හරිද? ඒක තමයි මෙතනින් පෙන්නන්නේ. ඔයාලට මේක වැඩි කරන්න පුළුවන්. තප්පර 20ක් ඕන. එහෙනම් මම ඉතින් දානවා තප්පර 1 second කියලා. හරිද? එකට දානවා. එතකොට අපි වාහනය යන තප්පරයකින් එයාත් ගවන්නේ ගන්නවා. හරිද? එහෙම හදන්නේ. ඊට පස්සේ මම දානවා මෙතන තියෙන ස්පීඩ් එක. එයා කොච්චර ස්පීඩ් එකකින් මේ වාහනේ එන්න ඕනද කියලා. බස් එක සාමාන්‍යයෙන් යන්නේ 70 විතර. ඔයාලා යන টොප් ස්පීඩ් වලට අඩුවෙන් දාන්න ළමයි. හරිද? නැත්තම් කන්ට්‍රෝල් නැතිව බස් එක 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 පැති වල යනවා. බස් එකේ ඕන වාහනයක් එහෙමයි. ඔයාලා බලන්න ඉස්සෙල්ලා මේ වාහනේ කොච්චර ස්පීඩ් යනවද කියලා. හරිද? ඒ ස්පීඩ් එකට සාමාන්‍යයෙන් 50ක් විතර අඩුවෙන් දාන්න. ඒ টොප් ස්පීඩ් වලට 50ක් විතර අඩුයි. 50 කියන්නේ 20 30ක් අඩුවෙන් දාන්න. මම ඉතින් දාන සාමාන්‍යයෙන් ඇවරේජ් 60 වගේ දානවා. 60ක් නම් යන්නේ නැහැ නීකුඩ. අපි 50ක් විතර දාමු. බස් එක 80ක් විතර යන්නේ. 50ක් වගේ දානවා. හරිද? මෙතන තියෙන ඩ්‍රයිවිං ස්ටයිල් එක. ඒ කියන්නේ මේ දැන් පාරේ යනනේ වාහන මේ යන්නේ. normal traffic light වල හරවලා signal දාලා light දාලා හරවලා. ඒතකොට හප්ප ගන්නෑ. අර පේනවනේ වාහනේ නැත්නම් ඔබ නවත්තනවා. traffic light වල traffic light ඉවර වෙනකන් ඉන්නවා. එහෙම හරිද? normal කියන්නේ ඒක. එතකොට අපි normal පදිට හැබැයි ලොකු කරදරයක් තියෙනවා. දැන් ඔයාලා හිතන්න ටවුන් එකකින් බස් එක කොහම යනවා කියලා. එතකොට අපි ගියාට පස්සේ traffic light වුණොත් එහෙම ඕක ඉතින් traffic light එම වෙනවා block එකේ තියෙනවා. වාහන ස්කිප් මේ ඉස්සර කරන්නේ නැහැ. කියන්නේ ඕල්ටේක් කරන්නේ නැහැ ළමයි. හරිද? වාහනයක් පස්සේ වාහනයක් තමයි එන්නේ. ඒ කියන්නේ අපි දැත්තට මේ බස් එක වෙන්නොත් එහෙම දැන් මේ මැද්දට වෙන කාරක් වෙන කියන්නකො. එතකොට අපි ළඟට එන්නේ නැහැ ඉතින්. ඒ කාර් එක ඇයින් වෙනකන් ඉතින් ඒක පස්සෙන් තමයි එන්නේ. ඕල්ටේක් කරන්නේ නැහැ normal දැම්ම. මම ඉතින් රෙකමන්ඩ් කරන්නේ මේ ඉන්ග්‍රෝ ලයිට්. මේකෙන් කියන්නේ ලයිට් වලට විතර මේවා ගන්න එපා කියලා. හරිද? මෙතන ට්‍රැෆික් එකකින් ඉන්න එපා කියලා මේකෙන් කියන්නේ. මං කියන්නේ ඉතින් රෂර් දාන්න කියලා. හරිද? එතකොට මේ ඔය අපි යන හිදිරේ ඕල්ටේක් කරගෙන කඳුරු ගියොත් කඳුරුටත් එනවා හැමතැනම එනවා. අපි යන හැමතැනකම එනවා. හරිද? ඒකින්ද මං කියන්නේ රෂර් දාන්න කියලා. එතකොට අපිට ඕන නිදහස යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ guys මේ ඩියුරේෂන් එක. ඒ කියන්නේ අපිට කොච්චර ළඟින් එන්න ඕනද කියලා. හරිද? මේ දාලා තියෙන මීටර මං හිතන්නේ. ඔව් මීටර එන්නේදී. දැන් මීටර 3ක් දාලා තියෙන්නේ. බිඳුව දැම්මොත් එහෙම guys අපේ හැප්පෙන ඇවිල්ලා මේක. ඒ කියන්නේ ළඟමනේ. බිඳුව දාන්න බෑ අඩුම 3ක් දාන්න. ඒක 3 කියන්නේ guys මේ වගේ පරතරය. හරිද? දැන් ওই බස් දෙක තියෙන පරතරය තමයි 3 වගේ කියන්නේ. ඒතකොට ඒ ඩියුරේෂන් එක තියන් එනවා. ඔයති වාහන ගොඩක් ඇඩ් කරනවා නම් guys 3න් 3ට පරතරය වැඩි කරන්න ඕනේ. කියන්නේ දැන් මේ දෙවෙනි මේකට 3යි. හරිද? ඊට පස්සේ දැන් මේ වාහනේට ගියාම 3 දාම හරියන්නේ නැහැ. ඒතකොට වාහන දෙකම එකලා ගේන්නේ. ඒතකොට දෙක හැප්පෙනවා. හරිද?
ඔයාලා දැන් මෙතෙන්ටත් ඊට පස්සේ 3යිනේ. බස් එකේ දිගත් ඔයාලා සාමාන්‍යයෙන් හදා ගන්න ඕනේ කීයද කියලා හරියද? නැත්තම් මේ මෙතන ඉඳන් තමයි guys ස්පෝන් වෙන්නේ හරියද? ඒකින් හින්දා ඔයාලා මීටර් ගන්න හරියට හදා ගන්න ඕනේ. ආසන්නව හදා ගන්න හරියද? ඔයාලා. අපි අර රස් දාන හින්දා නැත්තම් හප්ප ගන්නවා. ඔයාලා බස් එකේ ඩියුරේෂන් එකත් හදා ගන්න සාමාන්‍යයෙන් බස් එක මීටර් 3 කැලිනේ. 1 2 3. ඔයාලා කාර් එකට දාන්න සාමාන්‍යයෙන් 10ක් විතර. එහෙම දාන්න හරියද? ඔයාලා ඩියුරේෂන් එක චෙක් කරලා බලන්න කොහොමද එන්නේ කියලා බස් දෙකක් තියලා. ඒක ඔයාලට හදා ගන්න පුළුවන්. මම ඉතින් 3ක් දානවා බස් එකට. ඊට අපි කෝකද ෆලෝ ගන්න ඕනේ කියලා දාලා දෙනවා. අපි සෙල්ෆ්. ඒ කියන්නේ මේ ෆ්‍රැන්කින් පස්සේ. ඒ කියන්නේ අපි ප්ලේ කරන කැරක්ටර් එක පස්සේ එන්න කියලා. හරිද? ඒතකොට අපි පහින් ගියත් අපි පස්සෙන් වාහන දෙක ඒවා. හරිද? මම ඒක රිකමන්ඩ් ගන්නෑ මොකද දැන් ඒක අපි වාහන ටික නවත්තලා අපිට බහැලා යන්නවත් බෑ. අපි කඩයක් ඇතුළු ගියත් ඒක අසරත් තින් හදනවා වාහන ටික. ඊට මම ඒක රිකමන්ඩ් කරන්නේ. හරිද? මිනිස්සු විතරක් ගන්නවා නම් ඔන්න ඒක හොඳයි සෙල්ෆ් කියන එක. මං කියන්නේ අපි යන පදින වාහනේ ඔයාලා සිලෙක්ට් කරගන්න හරියද? ඔයාලා ඕන මේකට පාර සිලෙක්ට් කරන්න පුළුවන් කියන්නේ. ඔයාලා දැන් මේ මොටර් පැටික් ගිය පස්සෙන් අර ගෙවන්න ඕන නම් ඒක සිලෙක්ට් කරන්න මේක. එතකොට මේක පස්සේ තමයි ඒක එන්නේ. මං ඉතින් දුමුල්ලා මිස්සී පස්සේ මේ එන්න ඕනේ ඒක සිලෙක්ට් කරනවා. මං හිතනවා තේරෙනවද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න. ඊට වැඩ දෙක ඉවරයි ළමයි හරියද? ඊට පස්සේ ඔයාලා මෙතන උඩට ගිහින් ස්ටාර්ට් කියන එක එන්ට් ඔබන්න. ඔන්න ඔයාලා පේලාදී අරයා ගිහින් නගිනවා දැක්කද? බස් එක ස්ටාර්ට් කරා. දැක්කද? එලා ඉතින් පාට ගන්නව තමයි හදන්නේ. දැන් අර ළඟ ඉන්න හින්දා පාට ගන්නෑ. අපි දැන් යන්න පටන් ගත්තාම පාරෙන් තමයි එන්නේ දාගෙන. දැන් උන් හරවලා තියාගෙන ඉන්නේ. අපි දැන් මෙයාටත් මෙයා කරමු රයිට් ක්ලික් කරා. පල්ලෙහාටම ගියා. මේකට ගියා ඇඩ් නිව් ගියා. මේ ඩ්‍රයිවිං ඇන්ඩ් ෆලෝ දුන්නා. ඒකට ගියා. ඊට පස්සේ මේක එකට හැදුවා. ඊට පස්සේ මේක අපි දාමු 50ට. පාරේ ස්පීඩ් එනවා. ඒකත් අපි 50ට දාමු. දානවා රෂ්. ඊට අපි දානවා අරකට දාමු අපි ඒක දාමු අපි 3යි 6යි 10ක් වගේ දාමුකෝ. එතකොට හරි. නැත්තම් ඔයාලා මෙහෙම කරන්න පුළුවන්. මේක තුනම තියලා මම ඒකත් කියලා දෙන්නම්. ඔයාලා වාහන ගොඩක් ඇඩ් කරනවා නම් මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ හරියද? ඔයාලා වාහන ගොඩක් ඇඩ් කරනවා මේක ඩියුරේෂන් එක හරියට තියාගෙන මේ අර මං කලින් පළවෙනි බස් එක ඇඩ් කරපු විදිහට ඇඩ් කරන්න හරියද? සාමාන්‍ය වාහන 5ක් 6ක් ගන්නවා නම් මේ විදිහට කරන්න පුළුවන්. ඒක හොඳයි ඔයාලට හරියද? ඊට මේ ෆලෝ කරන්න ඕන එකට මේ දෙවෙනි වාහනේ සිලෙක්ට් කරන්න හරියද? එතකොට තුනක් ඈතින් එන්න කියන්නේ. එතකොට මේ විදිහට යනවා හරියද? වෙනසක් නැහැ. එතකොට රොබෝට් වල ඩ්‍රයිව් කරන හින්දා පොඩ්ඩක් ක්‍රෑෂ් වෙන්න බලලා ඒකින්ද ඔයාලා PC performance එක මේක බලන්න පොඩ්ඩක් චෙක් කරලා ඔයාලා ගැලපෙන විදිහට ඔයාලා ගන්න. ඊට පස්සේ මේක ඩ්‍රයිව් තෝරනවා. ඊට පස්සේ ලවන්ට ඕන වාහනේට මේක දෙනවා. ඊට දෙනවා. මගේ ෂෙයාර් නගිනවා. මම බලන්න දැන් ඩියුරේෂන් එක දැන් වැඩිනේ. එයා එනවා ඉස්සරහට ඕනේ. මම බලන්න මම දැක්කා. දැන් අපි ඕක මෙයාව ගිහින් තියමු කරේ. ඕම් බලන්න. මෙයාව මෙහෙන් ගිහින් තිබ්බ ගම එයා යනවා. ඒ ඩියුරේෂන් එක තියෙන ගානට යනවා. හරිද? දැක්කද වාහන හප්පගෙන යනවා මේ අපි රස් දාපු ඉඳ. නැත්තම් කොහොම දාන්නේ නැහැ පාර හරහා. වාහන යනකම් ඉඳලා දැක්කද මේ ඩියුරේෂන් එක ගානට නවත්තනවා දැක්කද? මෙයාවත් අයිනටම දාමු. ඔන්න ගයිස් 3 කියන්නේ මෙච්චරයි හරිද? දැන් අපි අර මෙතෙන්ට 3 දැම්ම නම් ගයිස් මේ යන දුර යනවා. බස් එකත් ඒ වගේ තමයි. ඊට සොයාගෙන මේ මෙනු එක කට් කරගන්න. හරිද? ඊට F9 ඔබන්න. දැන් ඔයාලට හිතන්නකෝ දැන් මේ ඩියුරේෂන් එක වැඩි කියලා මේක වෙනස් කරගන්න ඕන. දැන් ඉතින් අපිට මේක අරන් ගියා කියලා මෙහෙම වෙනස් කරන්න බෑ. ඒතකොට බස් එක සිලෙක්ට් වෙන්නේ නැහැ. මම ඔයාලට ඒකත් පෙන්නන්න. දැන් ඔයාලා බස් එක අප්ඩේට් කරගන්න ඕන කියන්නේ මොකද මොඩිෆයි එකක් තියෙනවා කියලා ලයිට් ඔන් කරගන්න ඕන කියන්නේ. මෙහෙම බස් එක සිලෙක්ට් කරලා මෙහෙම රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙනු කස්ටම් එනවා මේ ඉන්නේ. මෙනු කස්ටම් එකට ගියා. ඉතින් අප්ඩේට් කියලා අප්ඩේට් කරා මේ ලයිට් ඔන් ඔෆ් කරන්න පුළුවන් අපිට මේ. ඊට මේ මං හිතනවා ඔයාලා පේන ඇති කියලා. දැන් හිතන්න ඔයාලා කැරට් එක ආයේ මොකක් හරි වෙනසක් ගන්න ඕන ඩියුරේෂන් එක මදි කියලා. එතකොට ඔයාලා මේක නගින්න හරියද? එතකොට අර ඩ්‍රයිවර් එළියට වැටෙනවනේ. මේ ඇඩෙන් ඒ වැටුනම ගයිස් මේ අර වගේ රයිට් ක්ලික් කරන්න මෙයා උඩ. ඊට පස්සේ මෙතන ඕෆ් කරන්න. එතකොට එයා බහිනවා දැක්කද? අපි ප්‍රැන්කින් ඒක කරා දැක්කද? ඊට පස්සේ ආයෙ මොකක් හරි වෙනසක් ගන්න ඕන නම් මෙතෙන් වෙනස් ඩියුරේෂන් එක හැදුවා. මේ එන්න දුන්නා.
හොඳයි ගයිස් වැඩි වෙන්නේ. හොඳ දැන් ඉතින් මේ අපි දෙන්නම නැගලා ඉන්නේ මම ඔයාලට පෙන්නනවා. ගේම් ප්ලේ එකක් ඔය තමයි අද. ඉතින් ගයිස් වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයාලා ගේම් ප්ලේ ගේම් ගහන යාළුවන්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ගොඩක් වැදගත් වෙයි. මම ලංකාවේ channel වල කවුරුත් කියලා දීලා තිබ්බේ නැහැ. ඉතින් මේක මම එක ගේම් හිතුවේ ගොඩක් අය මම WhatsApp message දාලා තියලා තිබ්බා කොල්ලේ. ඔන්න ගයිස් බස් එකෙන් නැංගා. මම ඔයාලට පහකට දාලා පෙන්නන්න. ඔයාලට පේනද යාර? දැක්කද? රස් දැම්ම මහගණිතී පිළිපදින්නේ නැහැ ළමයි හරිද? අපි අර මැද කාර් එකට යන්න දෙමු. නයිස්. ඔයාලට පේනද දැන් පිටිපස්සෙන් එනවා අපි. අපි අනිත් කාර් එකත් එනවා ළමයි හරිද? ඔයාලට පේනද මේ කාර් නිල් පාර කාර්යයක් එනවා. මම අනික ඔයාලට කියලා දෙන්න ඔටෝ ඩ්‍රයිවිං දාන්නේ කොහොමද කියලා. ඔයාලට පේනද ඩියුරේෂන් එක ගානට තියන් ඉනවා මේ. හැප්පෙන්නේ නැහැ ගානට නවත්තනවා මේ. 3 කියන්නේ ඔච්චරයි. මම අපිට හයියෙන් ගිහින් පෙන්නන්නම් හරිද? අපි 50ටම ගිහින් බලමුකෝ. ඕන දැන් අපිට යන්න පුළුවන් ගොඩක් ස්පීඩ්. දැන් අර වෙන්නේ 50ට টොප් ස්පීඩ් එකද? මම ඔයාලට ටික දුරක් ගිහින් නවත්තලා පෙන්නන්න. අන්න අර කට්ටිය අපි කොච්චර ස්පීඩ් ගියද ඒ කට්ටිය 50ට එන්නේ guys. සෝවා දැන් 50ට එන්නේ. අපි දැන් සාමාන්‍යයෙන් 80 ගානට යනවා ඒව 50ට එන්නේ. මම දැන් මෙතන නවත්තලා පෙන්නන්න. මම මේ අනිත් වාහන ටික අයින් කරගන්නම් ළමයි. නැත්නම් අපේ ඩියුරේෂන් එක බලන්න බෑ. අන්න බලන්න guys ගානට ඇවිල්ලා නවත්තනවා කොච්චර ස්පීඩ් ආවද දැක්කද? 3 නම් 3. මම දැන් හිතන්නේ ඔය පහළට දැම්ම කියලා දැන් අපි රෂ් දාපු හින්දා මේ කට්ටිය පහළට දාන්න ඕන පොතේ හැටියට. බලමු දායිද කියලා. මම කිව්වේ රස් දාපු හින්දා දානවා. අපි රස් දැම්මේ නැත්තම් දාන්නේ නැහැ ළමයි. හල් වෙන්නේ දැම්ම. දැක්ක? මම අනික ඊළඟට ඔයාලා වෙන්න ඔටෝ ඩ්‍රයිවිං දාන්නේ කොහොමද කියලා. අපි පාරට ගමුකෝ මේ කට්ටිය හරව ගන්න නම් පොඩ්ඩක් කමාරුයි ගයිස් මං හිතන්නේ හරවගයි කියලා බලමු. හරවගයි කියලා සමහර වෙලාවකට හරව ගන්න ඉඩ තිබ්බොත්. අර වෙන අරක පස්සෙන් තමයි අර කාර් ගන්නේ. අපේ පස්සේ නෙමෙයි කාර් ගන්නේ හරිද? අර බස් එක පිටිපස්සෙන් තමයි එන්නේ. ඔයාලා පොඩ්ඩක් මේ අනික ඒ කට්ටියට හරව ගන්න බෑ ගයිස් ඉඩ නැත්තම් හරිද? ඔයාලා ඒකින්ද මේ ෆෝන් එකෙන් අරන් ගිහින් කොහොම තියන්නේ? එතකොට හෙල්ප් එකක් වෙනවා. ඔයාලා වෙලද කාර් ගන්නේ මේක පිටිපස්සේ. ඔයාලා ඉතින් මේ PC එකේ performance නැත්තම් එහෙම කරන්න බෑ. මොකද මේ ඔයාලා නිකන් ගේම් එක ආයෙ ඩෙවලොප් කරනවා වගේ. එහෙම ගොඩක් දැන් මේ කාර් එක පිටිපස්සේ ආයෙ තව වාහනයක් ෆලෝ ගන්න දාන්න පුළුවන්. මේ කාර් එක යන්නේ විදියට හදලා. එතකොට PC ස්පෙක් ගොඩක් කිල් වෙනවා ළමයි හරිද? ඒකින්ද ඔයාලා PC performance 90 එක බලන්න. මේ එහෙම වැඩ කරේ නැත්නම් බස් එක ඔයාලා පදින බස් එක පිටිපස්සෙම දාන්න. එතකොට වාහන සාමාන්‍යයෙන් 25ක් 30ක් විතර පුළුවන් ටෝටල්. උපරිම 30 ගානක් තමයි පුළුවන් ළමයි. ගේම් එක ක්‍රෑෂ් වෙනවා නැත්තම්. ඔයාලට පේනද බස් එක එනවා ගානට. මම ඊළඟට වෙන ඔටෝ ඩ්‍රයිවිං දාන්නේ කොහොමද කියලා ඔයාලා මැප් එක ඉස්සෙල්ලාම යන්න ඕන ලොකේෂන් එක මාක් කරගන්න පාරේ හරිද? මම මෙතෙන්ට වගේ දා ගන්න. ඕන දුරක් දාන්න පුළුවන්. මේ ඔහොම දාලා ඊට පස්සේ මෙනු මේක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න මෙතන vehicle option මම මේක කියලා දුන්නා. අපේ ගේමින් channel එකේ. ඉතින් ගේමින් කලු channel එක subscribe කරන්න අනිවාර්යෙන්. මේ වීඩියෝ like අනිවාර්යෙන් 1k අරන් දෙන්න ළමයි. ඊට පස්සේ ඔයාලා යන්න මෙන්න මේකේ පහළට. මේ තියෙන ඔටෝ ඩ්‍රයිවිං කියලා. ඔටෝ ඩ්‍රයිවිං එක ගිහින් මෙන්න මේක ඕෆ් කරන්න. මේක ඕෆ් කරේ නැත්නම් guys ඔයාලා ළඟට එන වාහන විහික් වෙනවා හරිද? මේක ඕෆ් කරලා මෙතන normal කියන්නේ අර අපි ඉස්සෙල්ලා කතා වුණේ තමයි signal light වල ඉඳලා එහෙම normal drive කරන එක. අපි ඉතින් රස් දාමු. එතකොට ඔය signal light වලම ඉන්නේ නැහැ. මෙතන speed එක තෝරන්න පුළුවන් කොච්චර speed එකේ යන්න ඕනද කියලා. දාන්නම් අපි අරවට 50ට දෙන්නේ. අපි දාමු 45ක් වගේ. එකක් අඩුවෙන් තමයි යන්නේ. ඒකින්ද අපි 46ක් දාමු. 46ක් දාමු තමයි 45ට යන්නේ. ඔන්න guys මෙතන enter දුන්නාම වාහනේ ඔටෝ යනවා. මම ඉලවන්නේ. මම මේකත් ඕෆ් කරා. අපිට mouse එක හරවන්න පුළුවන්, horn ගහන්න පුළුවන්. ලයිට් ගහන්න පුළුවන්. අපිට බ්‍රේක් එක කරා බ්‍රේක් වෙන්නේ නැහැ හැබැයි මේ. අපි හරවවට හැරෙන්නේ නැහැ ඔටෝ ඩ්‍රයිවිං වෙනවා. අර වෙනදි මේ 45ට යනවා. ඔන්න 44යි. දැන් හන්ද හින්දා. ඔටෝ ඩ්‍රයිවිං දම මොකද තමයි දැන් අතෙන්ද ගිහින් ගානට නවතිනවා. අර බලන්න ලොකේෂන් එක. ඔන්න ඉතින් බස් ටිකක් ගහන්න යනවා මේ. කාර් එකක් ගහන්න යනවා 3. 3නේ දැන් මේ අපි මේ. හරි. අනික ඇලවිලා වගේ යනවා ගානට හරිද? පේනවද? බස් දානවා නම් ඔයාලා මේ 3න් 3නේ 3 කියන්නේ මේ ගානේ පාරතරේ. මං හිතන්නේ එතකොට බස් එක 6යි.
ඔයාලා බස් ගන්න ඕන ඒ දිග වාහනේ යනවා ඩියුරේෂන් එක වල දාලා බලන්න කොහොමද එන්නේ කියලා. අර බස් ටික දාන්නට යනවා. ලොකේෂන් එකට ගිහින් නවතිනවා ඉතින්. ඔයාලා ඉතින් සිනමැටික් මේ වගේ view එකක් ගන්නවා නම් මේ ඔටෝ ඩ්‍රයිව් නන්නවා guys. නැත්තම් මේම දාගෙන එලවන්න බෑනේ අපිට. අමාරු වෙන්නේ. අන්න දැක්කද guys. හරියට මෙතන දශමයක්වත් නැතුව නැත්තුවා. හරිද? ඔය තමයි මට කියලා දෙන්න ඕන උනේ. එහෙනම් guys ඉතින් අදගෙන වීඩියෝ එක මෙහෙම තමයි. නම් මම හිතනවා ඔය කට්ටියට වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මොකක් හරි ප්‍රශ්න දිනනවා නැටි කමෙන්ට් එකක් දාන්න. මේ මිනිස්සු ෆලෝ කරන දාගන්නවනත් එහෙම තමයි. හරිද? මම ඕන එකත් පෙන්නන්න. දැන් බස් එකේ මෙතන නවත්තලා. අර දැක්කේ බස් හරි පැත්තේ යනවාද? ඒ පාරේ. ඔයාලට එකත් පෙන්නන්න. මේ ගියා අර හිදිරම guys අපි යන්න ඕන ඔබ්ජෙක්ට් ගියා ඊළඟ මේක ඔන් කරා පේඩ් වලට ගියා ඊළඟ වලට ෆලෝ කරන්න ඕන කට්ටිය මෙතනින් ස්පෝන් කරගන්න මං ඇමෙන්ඩා වායිස් මේවා කරගන්නවා දෙන්නෙක් දාගමු ඊට පස්සේ අපි බෑක් වෙනවා ඊට පස්සේ අපි ඇමෙන්ඩා උඩ ක්ලික් කරනවා නම් ඊට පස්සේ අපි යනවා ට්‍රස්ට් මැනේජර් ඊට පස්සේ අපි මෙතන දෙන්න ඕන guys මේ තියෙන follow entity කියලා අන්න ඒක ක්ලික් කරන්න හරිද ඊට පස්සේ follow entity දාන්න week run කියලා දාගන්න හරිද week කියන්නේ එහෙම ආයිද නේද අපි run කියලා දාගමු එතකොට දුවගෙනවා මේ තියෙන self කියලා self run දැක්කද ළඟට එනවා අපි මෙයාවත් දාගමු task manager ගියා add new ගියා follow entity දුන්නා run අපි අයිදාගෙන එකක් දාමු එතකොට වෙනස තේරෙනවනේ self ඇඩ් කරේ නෑ නේද ඒක ඔන් කරන්න ඊට පස්සේ වල වෙන දේ ආවි දැන් ඉතින් දැන් වල ඉස්සර ගිහින් පෙන්නන්න කොහොමද වෙන්නේ දැක්කද අර හිමින් එනවා මෙයා දුවගෙන එනවා දැක්කද වීක් දැම්ම ඉන්න මේ හිමින් එන්නේ අපි ළඟට මෙනවා දැක්කද අර හිමීට ඇවිදන් එනවා ඔය තමයි guys කට්ටිය පස්සෙන් ගෙන්න ගන්න පේනවද මං හිතනවා ඔයාලා කියලා දුන්න දේ තේරෙන්නේ නැති කියලා මම ඉතින් අපි වාහනේ නැංගොත් නගින්න නැතුයි මං හිතන්නේ අපි පස්සෙන් එන්න විතර පයින් එන්නේ කට්ටිය වාහනේ නගින්න නැතුයි වාහනේ නගින්න තව එකක් තියෙනවා මට මේක මතක නැහැ මම මතක් වුණොත් ඔයාලට කියලා දෙන්න අපි යද්දි පයින් එනවා දැක්කද එයාලා පයින් එනවා වාහනේ නගින්නේ නැහැ අපේ ළඟට තමයි එන්නේ එහෙනම් guys ඉතින් අද වෙන වීඩියෝ එකම තමයි ඔයාලා පේනද වාහන දෙකත් එතරම් තියෙනවා බස් එක යන්නේ අපේ පස්සෙන් දැම්මම බස් දෙක ඉතින් අපේ ළඟට එන්නේ දැන් බස් එක අතන තියෙන හින්දා මේ ඒවා එහෙම තියෙනවා එහෙනම් guys ඉතින් අද වීඩියෝ එකේ තියෙන නවත්තන්න එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු අදට ගෙන්නම් bye